ස්ටොක් එකක් බයි කරන්න ස්ටොක් මාකට් එකට සල්ලි ඔක්කොම එකපාර දානවද නැත්නම් මාසෙක ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවද? චාව්. අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ ස්ටොක් මාකට් ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙච්ච සමහර ස්ටුඩන්ට්ලා මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන. ලොන් ටර්ම් ඉන්වෙස්ටිං කරද්දි DCA ඉන්වෙස්ට් කරන එකද හොඳ නැත්නම් ලම්සම් බයි කරන එකද හොඳ? වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද එතකොට ඔයාලා වගේ ඉන්වෙස්ටිං ඉගෙන ගන්න අලුත් අයටත් මගේ වීඩියෝස් තව රේසි වෙනවා YouTube algorithm එකට recommend කරන්න. මොකක්ද ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ? ඩොලර් කොස්ට් ඇවරේජ් කියන්නේ උදාහරණයකට ඔයා යුරෝ 100 යම් කිසි කාල පරාසයක් අතරතුර ස්ටොක් මාකට් එකේ ස්ටොක් එකක් බයි කරන්න ඉන්වෙස්ට් කිරීම. ඒක සතියකට සැරයක්, සති දෙකකට සැරයක්, හෝ මාසයකට සැරයක් වෙන්න පුළුවන්. DCA ස්ට්‍රැටජි එකේදී ඔයා ස්ටොක් එකේ ප්‍රයිස් එක උඩට හෝ යටට ගියත් ඒක වැඩි කෙයා කරන්නේ නැහැ. ස්ටොක් එකේ ප්‍රයිස් එක උඩ තියෙද්දි ඔයා පොඩි ප්‍රමාණයක් ෂෙයාර්ස් බයි කරනවා. ස්ටොක් එකේ ප්‍රයිස් එක යට තියෙද්දි ඔයා වැඩි ප්‍රමාණයක් ෂෙයාර්ස් බයි කරනවා. DCA ස්ට්‍රැටජි එකේ වඩාත්ම සුදුසු. Great for beginners. ඒ කියන්නේ ස්ටොක් මාකට් එකට අලුතෙන් එන ඉන්වෙස්ටර්ස්ලාට have small amount to invest. ඒ කියන්නේ ඔයාගාව ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පොඩි ප්‍රමාණයක් සල්ලි තියෙනවා නම් don't want to do research on market timing. ඒ කියන්නේ ඔයාට මාකට් ටයිමින් කරන්න ඕනේ නැත්තම්. දැන් බලමු මොකද්ද ලම්සම් බයි කියන්නේ කියලා. ලම්සම් බයි කියන්නේ ඔයාගාව තියෙන සල්ලි එකපාරම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කිරීම. ඔයා DCA කරනවා වගේ එක පීරියඩ් එකක් ඇතුළත නෙමෙයි සල්ලි ඉන්වෙස්ට් කරන්නේ. වොරන් බෆට්ලා වගේ ස්ටොක් මාකට් එක්ස්පර්ට්ලා එයාලා සල්ලි මෙන්න මේ විදිහට තමයි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ. ලම්සම් ස්ට්‍රැටජි එක වඩාත්ම සුදුසු. have lots of money to invest. ඒ කියන්නේ ඔයාගාව ගොඩක් ලොකු සල්ලි ප්‍රමාණයක් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න තියෙනවා නම් don't try to time in the market. ඒ කියන්නේ මාකට් එක ටයිමින් කරන්න නැති අයට historically better returns if market goes up. ඒ කියන්නේ ඔයා සල්ලි ඉන්වෙස්ට් කරපු දා ඉඳන් මාකට් එක අප් වුණොත් කෙටි කාලයක් ඇතුළත ගොඩාක් ලොකු ප්‍රොෆිට් වලට යන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත වුණොත් ඔයාට මාකට් එක රිකවර් වෙනකම් බලන් ඉන්න වෙනවා. මම දැන් උදාහරණයකට පෙන්නන්නම්. DCA ස්ට්‍රැටජි එකයි ලම්සම් බයි කියන ස්ට්‍රැටජි එකේ අතර වෙනස. හිතන්න ඉන්වෙස්ටර් A යුරෝ 1200 ජනවාරි මාසේ ඉන්වෙස්ට් කරලා එක ෂෙයා එකක් යුරෝ 10 ගානේ ෂෙයාර්ස් 120ක් බයි කරනවා කියලා. ඉන්වෙස්ටර් B එයා ජනවාරි මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ වෙනකන් යුරෝ 100ක් මාසිකව ස්ටොක් මාකට් එකේ එක ස්ටොක් එක ඉන්වෙස්ට් කරනවා. මේ chart එකේ විදියට හැම මාසෙම ෂෙයාර්ස් වල ප්‍රයිස් ෆ්ලක්චුවේට් වෙලා අවුරුද්ද අවසාන වෙද්දී ෂෙයාර්ස් 125.24ක් බයි වෙලා එයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා. දැන් අපි කම්පෙයාර් කරමු ඉන්වෙස්ටර් A සහ ඉන්වෙස්ටර් B අතර තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය. ඉන්වෙස්ටර් B ගේ පෝර්ට්ෆෝලියෝ එකේ ඉන්වෙස්ටර් A ට වැඩිය ෂෙයාර්ස් 5.24ක් බයි වෙලා එයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා. මොකද එයා DCA ස්ට්‍රැටජි එකට ස්ටොක් බයි කරපු නිසා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට පැහැදිලි කරේ ඩොලර් කොස්ට් ඇවරේජ් ස්ට්‍රැටජි එක සහ ලම්සම් බයි කියන ස්ට්‍රැටජි එක අතර වෙනස. ඒ කියන්නේ ස්ටොක් මාකට් එකේ සල්ලි එකපාර ඉන්වෙස්ට් කරන එක සහ මාසිකව ඔයා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන ස්ට්‍රැටජි දෙකේ අතර වෙනස. හැබැයි එක දෙයක් තේරුම් ගන්න. මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයාගේ තියෙන පර්සනල් ප්‍රෙෆරන්ස් එක මත කියලා. යටින් කමෙන්ට් එකක් දාන්න ඔයා මොන ස්ට්‍රැටජි එකකටද කැමති කියලා. ඒ වගේම වීඩියෝ එක ඔයාගේ ඉන්වෙස්ටිං ජර්නි එකට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් චාව් වල්ලා ප්‍රොස්සිමා.